Hi guys. ඔන්න ඉතින් අදත් අලුත් vlog එකක් අරගෙන ආවා. වැඩි කතා ඕනේ නෑනේ. එහෙනම් අද vlog එකෙන් මාත් එක්ක යමු කැන්ඩි වලට. එහෙනම් අපි යමු vlog එකට. මේ ඇවිල්ලා අගෝස්තු 22 මට මතක විදිහට සෙනසුරාදා. ඉතින් අපි කැන්ඩි වලට යන්න අපිට බස් එක තිබ්බේ 6:45ට. ඒ ටයිම් රින්ගෝ ටවුන් එකට යන්න ඕන නිසා අපි ඉතින් උදේ වීල් එකකට කතා කරලා මේ වීල් එකේ යන ගමන් තමයි ඉතින් මේ ඉන්නේ. දැන් කට්ටිය බලනවා ඉතින් මොකද මේ හදිස්සියෙම මම කැන්ඩි යන්නේ කියලා. මේ දවස්වල කැන්ඩි හරි විශේෂයිනේ. මොකද මේ දවස්වල මහනුවර දළදා මාලිගාවේ පෙරහැර තියෙනවා. ඉතින් අපිත් ප්ලෑන් කරා කොහොම හරි පෙරහැර බලන්න යන්න ඕනි කියලා. මොකද මම කවදාවත් ඇසළ පෙරහැර බලලා තිබ්බේ නෑ. ඉතින් ලොකු ආසාවක් තිබ්බා පෙරහැර බලන්න ඕනි කියලා. ඉතින් අපිට කැම්පස් එකේ වැඩත් එක්ක අපිට රන්දෝලි පෙරහැර බලන්න පුළුවන් වුණේ නෑ. අපිට අවසන් කුඹල් පෙරහැර බලන්න තමයි අපි මේ යන්නේ. ඉතින් කුඹල් පෙරහැරවත් බලලා තිබ්බේ නැති අපිට ඒක හරි බලන්න chance හම්බෙනවා කියන්නේ ඒක ඇත්තටම ගොඩාක් ලොකු වාසනාවන්ත chance එකක් නේ. ඉතින් අපි ඒ chance එක කීයටවත් කැමති වුණේ නැහැ මගේ අරගන්න. ඉතින් වැඩ අස්සේ කොහොම හරි යන්න plan කරගෙන ඔන්න ඉතින් බස් එකට නැගලා දැන් අපි මේ විදිහට යනවා. සාමාන්‍යයෙන් වෙන පෙරහැරවල් වල වගේ නෙමෙයි ඇසළ පෙරහැර බලන්න සෑහෙන සෙනගක් එනවා. ඒ නිසා ඉතින් පෙරහැර බලන්න හොඳ තැනක් අල්ලගන්නවා කියන්නේත් හරි අමාරු වැඩක්. අපි මේ යන්නේ සෙනසුරාදා රෑම පෙරහැර බලලා අපි ආයෙ පස්සේ ඉරිදා ආපහු කැම්පස් එකට එන්න ඕනි. ඉතින් සෙනසුරාදා අපි දැන් 6:45 පස්සක යනවා කියන්නේ කැන්ඩි වලට යද්දි 12 විතර වෙනවා. ඉතින් මේ වෙද්දි අපේ කැන්ඩි මගේ යාළුවගේ ගෙදර අය අපිට පෙරහැර බලන්න හොඳ තැනක් අල්ලගෙන ඉන්නවා කිව්වා. ඉතින් ඒ නිසා තමයි අපි මේ ටයිම් යන්නේ. නැත්තම් අපි ප්ලෑන් කරගෙන හිටියේ සිකුරාදා රෑ යන්න. ඒ කියන්නේ සිකුරාදා රෑ අපිට තිබ්බ වැඩත් එක්ක අපිට එහෙම යන්න බැරි වුණා. ඉතින් අපි ඒ නිසා තමයි සෙනසුරාදා උදේ යන්න ප්ලෑන් කරගත්තේ. ඉතින් ඔන්න ඔහොම තමයි. ඉතින් මේ දැන් යන ගමන් එතකොට මේ තියෙන්නේ මම ඩ්‍රින්ක් වලින් යනකොට දකින්න ආසම view එක බීච් view එක ඇත්තටම ඒක මාර ලස්සනයි. ඉතින් අනිවාර්යෙන් මෙතනින් යනකොට පොඩිම හරි වීඩියෝ එකක් ගන්න එක මගේ මොකක්ද ඒකට කියන්නේ මගේ හොබි එකක් වෙලා. ඉතින් අනිවාර්යෙන් මෙතනින් යනවා නම් මම චුට්ටි වීඩියෝ කෑල්ලක් හරි ගන්නවා. බීච් view එක බලුවා ඇති. අපි දැන් එහෙනම් ඉරිඟු කාලා ඉමු. මේ ඉරිඟු එකට නම් හැබැයි චුට්ටක් විතර ලුණු මදි. මම මෙහෙම වීඩියෝ කරාට මේ වීඩියෝ එක ගන්න ටිකකට කලින් මම පුදුම අමාරුවෙන් හිටියේ. මොකද ඔළුව රිදෙන්න ගත්තා. එක පොඩි කේස් ආවා. ඉතින් දන්නේ නැද්ද බස් එකේ යනකොට. හැබැයි ඉතින් ෆයිනලි ඔහොම දුක් දරාගෙන දුක් විඳගෙන කැන්ඩි වලට ආවා. දැන් ඉතින් මේ බස් එකෙන් බැහැලා අපේ යාළුවගේ අක්කව හොයාගෙන තමයි මේ ඇවිදගෙන යන්නේ. පුදුම ක්‍රවුඩ් එකක් හිටියේ. මොකද මේ පෙරහැර කාලේ නිසා කැන්ඩි ගොඩාක්ම බිසි සිටි එකක් වෙලා තිබ්බේ. අක්කව හොයාගත්තා. අක්කා අපිට උදේට කන්න මේ බත් තියාගෙන අරන් ඇවිල්ලා තිබ්බා. ඉතින් අපි සහස්වෙනට ගියා කෑම කන්න කියලා. සහස්වෙනත් ගොඩාක් සෙනග හිටියා. කොහොම හරි ඉතින් කන්න තැනක් හොයාගෙන අපි දැන්
කන්න තමයි හදන්නේ. මෙන්න මේවා තමයි අපි කෑවේ. මගේ ෆේවරිට් පොල් සම්බෝල තිබ්බා, පරිප්පු තිබ්බා, චිකන් තිබ්බා. ඉතින් අක්කට ගොඩාරියක් තැන්ක් යූ අපිට මේ වගේ රසමලස කෑම වේලක් ගෙනත් දුන්නට. ඔන්න ඔහම ඉතින් කාලා බීලා වොෂ්රූම් ගිහිල්ලා ඒ හැමදේම කරගෙන ඉතින් දැන් මේ අපි පෙරහැර බලන්න ඉන්න තැනට යන ගමන් තමයි ඉන්නේ. එහෙනම් ඉතින් එතනදි හම්බෙමු. ඔන්න ඉතින් මෙතන ඉඳන් තමයි අපි පෙරහැර බලන්නේ. අපි යනකොටත් ඉතින් මිනිස්සු පාර දෙපැත්තේ එක එක තැන් අල්ලගෙන පෙරහැර බලන්න සූදානමින් ඉඳගෙන හිටියා. මේ මගේ ෆස්ට් ටයිම් එහෙම පාර අයිනේ ඉඳගෙන පෙරහැරක් බලන. මොකද අපේ පැතිවල පෙරහැරවල් තිබ්බට මෙහෙම අර පාර අයිනේ ඉඳගෙන එහෙම පෙරහැර බලන්නේ නැහැ. හැබැයි කැන්ඩිවල පෙරහැර බලන්න එනවා නම් ඊට ගොඩාක් කලින් ඇවිල්ලා තැනක් අල්ලගන්න ඕනි. සහ ඇවිල්ලා ඉතින් ඒ තැනම ඉඳගෙන ඉන්න ඕනේ. මොකද අපි චුට්ටක් හරි එතනින් එහෙට මෙහෙට වෙලා ගියොත් අපිට ඉතින් හිටගෙන කොහෙවත් හරියට පේන්නේ නැති තැනකට වෙලා තමයි පෙරහැර බලන්න වෙන්නේ. මම මොනවද මේ කියවන්නේ කියලා මටවත් මතක නෑ. කොහොම හරි ඉතින් කොහොම කියව හිටියේ. ඉතින් කාලේ ගෙවා ගන්නත් ඕනේනේ. එතනට ඉඳගෙන කුඩෙත් ඉහළගෙන කියව හිටියේ. මොනවා කිව්වද කියලා මට මතකත් නෑ හැබැයි. ඔහොම ඉතින් ඉඳගෙන කියව ඉන්නකොට මෙන්න මේ ලස්සන යාළුවෝ ටිකත් පාරේ හරිම උජාරුවට මෙන්න මේ විදිහට තමයි ගියේ. බලන්නකෝ ඉතින් කට්ටියගේ ලස්සන. ටික ටික රැ වුණා. පරිසරය හරිම ලස්සනයි. ලයිට් දාලා හරිම කාම් වයිබ් එකක් තමයි ඒ වෙලාවේ තිබ්බේ. දැන් නම් පෙරහැර එන්න හැමදේම හරිම ලස්සනට ලෑස්ති වෙලා තියෙනවා. ඒ අස්සේ ඉතින් අපිට මෙන්න මේ විදිහට තවත් යාළුවෙක් හම්බුණා. හරිම ලස්සන යාළුවෝ ගොඩාරියක් හිටියා. බලන්නකෝ ඉතින් පෙරහැර ලස්සන කරන්න කී දෙනෙක් නම් මිනිස්සු ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරනවද? දැන් ඕගලන්ට වීඩියෝ ඉස්සරහට බලද්දි තේරෙයි ආරක්ෂක නිලධාරීන් වගේම ක්ලීනින් සර්විස් එකේ ඉන්න හැමෝම ඊට පස්සේ අර පෙරහැරේ පන්දම් ගෙනියන මේ හැමෝම ලොකු රාජකාරියක් කරනවා පෙරහැර ලස්සන කරන්න. ඉතින් ඔය අතරේ පාර අයිනේ හැම මිදගෙන අපි රෑ කෑමත් කෑවා. ඒකත් ඉතින් යාළුවගේ අම්මා තමයි අපිට හදලා ගෙනත් දුන්නේ. මේ දැන් ඉතින් පාරට කහ වතුර දාලා පාර පිරිසිදු කරනවා. ඒ කාලේ ඉඳන් අර තියනවනේ කහ කියන්නේ විස බීජ නාශකයක් කියලා. ඉතින් ඒ නිසා කහ වතුරෙන් මාර්ගය පිරිසිදු කරනවා පෙරහැර ආරම්භ කරන්න කලින්. මුලින්ම ඉතින් සුපුරුදු පරිදි පෙරහැර ඉස්සරහින්ම ආවේ කසකාරු. මෙතනින් ඉස්සරහට මම වොයිස් කරන එක ගොඩාක් අඩු කරන්නම්. මොකද ඔයාලට ඒ පෙරහැරේ ඒ මම විඳපු අත්දැකීම ඒ විදිහටම මේ බෙර හඬත් එක්කම ඔයාලටත් දෙන්න ඕනි නිසා. එහෙනම් දැන් ඉඳන් පෙරහැර එන්ජොයි කරන්නකෝ.
පස්සහෙන් එන මේ අලි පැංචාත් හරි ලස්සනට සාරංගට මට සහයෝගය දුන්නේ මෙන්න මේ විදිහට.
මුලින් ඔයාලා දකින්න ඇති ඒ තිබුණු නර්තන අංගවල කිසිම එකක ගෑනු කට්ටිය නැත්තම් කාන්තා පාර්ශවය නර්තනයේ යෙදුනේ නැහැ. මමත් ඒක දැනගත්තේ මේ එදා පෙරහැර බලපු දවසේ ගෑනු කට්ටිය නටන්නේ පත්තිනි දේවාලේ පෙරහැරේ විතරයිලු. ඉතිරි පෙරහැරවල් වල ඒ කාන්තා පාර්ශවය නර්තනයේ යෙදෙන්නේ නෑලු. ඒක තමයි දැන් මේ පත්තිනි දේවාල පෙරහැර වෙලාවේ ඕගලන්ට නගින්න පුළුවන් කාන්තාවන් නර්තනයේ යෙදෙන ඒවා. අපි මුල්ම වීදියක හිටපු නිසා අපිට පෙරහැර මම හිතන්නේ මට මතක විදිහට 10:00 විතර වෙද්දී බලලා ඉවර කරන්න පුළුවන් වුණා. ඉතින් ඊට පස්සේ හොඳටම රෑ වෙලා ඒ වගේම මහන්සි නිදිමත ඔක්කොමත් එක්ක ඉතින් අපි ඉක්මනට මේ යාළුවාගේ ගෙදරට ගියා. ඊට පස්සේ මේ පහුවදා උදේ අපිට හොඳටම පරක්කු වුණා බස් එකට. ඉතින් දැන් මේ කලබලෙන් දුවන ගමන් තමයි ඉන්නේ. දුවගෙන ඇවිල්ලා බස් එකට නැග්ගා. ඉතින් එහෙනම් කැන්ඩි වලට සමු දීලා නැවතත් ඉතින් ඩ්‍රින්ක් බරා යන්න තමයි තියෙන්නේ. ඇත්තටම මේ දවස කවදාවත් අමතක වෙන්නේ නැති හරි ලස්සන දවසක්. මොකද ජීවිතේ පළවෙනි පාට දළදා මාලිගාව වැස්සට පෙරහැර බලන්න chance එක හම්බුණා. ඉතින් එදා දවසේ සෙනසුරාදා ඒ දවසේ ඊට පස්සේ අපිට කන්න බොන්න දීලා අපිව හොඳට බලාගත්තට යාළුවගේ අම්මට ගොඩක් thank you කරනවා. ඒ වගේම ඉතින් අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණු ඔයාලා හැමෝටම ගොඩ හරියක් thank you බැලුවට. දිගටම ඉන්න මාත් එක්ක ලස්සන vlogs ඉස්සරහට අරගෙන එන්නම්. එහෙනම් අදට ඉතින් ගිහින් එන්නම් නේද? හැමෝම සතුටින් පරිස්සමට ඉන්න. bye bye. bye Candy.